අද අපි හදන්න යන්නේ රසම රස කතුරු මුරුංගා මැල්ලුමක්. ඉතින් ඔයාලා දන්නවා කතුරු මුරුංගා කොළ කියන්නේ ගොඩාක් ගුණ තියෙන කොළ වර්ගයක්. ඉතින් ඔයාලගේ ඇස් පෙනීම වර්ධනය කරගන්න, ඒ වගේම ගොඩක් රට විටමින් E තියෙනවා බහුලව. ඒ වගේම තමයි ප්‍රතිශක්තියට අර ඇඟේ මොන හරි සැර දේවල් තියෙනවා නම් තුවාල, බඩේ තුවාල මොන හරි තියෙනවා නම් ඒ වගේම තමයි ඔයාගේ අස්ථි වලට, දත් වලට, ලේ අඩු නම් ඒකට ඒ වගේ තමයි. මලපත්තිය දුරු කරගන්න කිරි දෙන අම්මලටත් ගොඩාක් ගුණයි මේ කතුරු මුරුංගා. ඉතින් කතුරු මුරුංගා මෙන්න මේ වගේ ටිකක් මම අරගෙන ඇවිල්ලා තියෙනවා. මේවා හොඳට බලන්න ඕනේ. චූටි පණුව ඉන්නවා මේ වගේ. ඒ නිසා පණුව හිටියනම් ඔයා දැක්කනම් පණුව ඉන්නවා. ඒවා අයින් කරලා කතුරු මුරුංගා කොළ ටික මේ වගේ ලස්සනට ගලවලා අරගෙන තියෙනවා මං. මෙන්න මේ වගේ බලන්න මේ වගේ සත්තු ඉන්නවද කියලා. ඊට පස්සේ මේ ටික හොඳට හොද ගන්න ඕනේ. හොඳට පිරිසිදු කරගන්න. හොඳට පිරිසිදු කරලා අපි මේක චූටියට කපා ගන්නයි ලෑස්ති වෙන්නේ. මගේ ළඟ මැල්ලුම් කපන වෙනම මැෂින් එකක් මුකුත් නැහැ. ඒ නිසා මම පිහියෙන් චූටියට මේක කපා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලට මේ කතුරු මුරුංගා මැල්ලුම හදාගන්න තව ඕන වෙනවා. මේ වගේ අමු මිරිස් චූටියට කපාගෙන, ඒ වගේම රතු ලුණු හරි ලොකු ලුණු හරි ටික පොල් ටිකකුත් ඕන වෙනවා. ඉතින් මම මෙන්න මේ වගේ චූටියට හීනියට මේ ටික මෙහෙම කපා ගන්නවා. ඉතින් ඔයාලට මීට වැඩි හොඳට මේක ලියා ගන්න පුළුවන් නම් ගොඩක් අය ඉන්නවා ලස්සනට මැල්ලුම් ලියන්න පුළුවන් අය. ඉතින් මට නම් එහෙම ලොකුවට එහෙම හදන්න තේරුමක් නැහැ. ඒ නිසා මම මෙන්න මේ විදිහට පුළුවන් විදිහට චූටියට මේ ටික කපා ගන්නවා. ඊට පස්සේ ඒ ටික මම මේ වගේ භාජනයකට දාගන්නවා. භාජනයකට දාලා ඉවර වෙලා අර මං කලින් ලෑස්ති කරගත්ත ලුණු, ඊට පස්සේ අමු මිරිස් ටික, ඒ වගේම පොල් ටික මේකට දාගන්නවා. ඊට අමතරව මම ලුණු කුඩු ටිකකුයි කහ කුඩු ටිකකුයි මේකට එකතු කරගන්නවා. එකතු කළා මම දැන් මේක අතින් හොඳට අනා ගන්නයි යන්නේ. මේ ටික හොඳට මිශ්‍ර වෙනකම් මේ විදිහට හොඳට අතින් අනා ගන්න ඕනේ. ඊළඟට මම මේ ටික මේ විදිහට අනාගත්තට පස්සේ මම මේ භාජනයෙන් පිටින්ම මේක ලිපේ තියාගන්නයි යන්නේ. මෙන්න මේ වගේ මම මේක ගින්දර අඩු කරලා ලිපෙන් තියාගන්නවා දැන්. තියලා ඉවරලා මෙන්න මේ වගේ හැන්දේ මිටෙන් මම හැන්දේ මිට තමයි මේකට පාවිච්චි කරන්නේ. මැද්දෙන් චුට්ටක් එහෙට මෙහෙට කරලා මම මේකට දාගන්නවා පොල් තෙල් චුට්ටක්. පොල් තෙල් චුට්ටක් මෙන්න මේ වගේ මැදට දාගන්නවා මම. ඊට පස්සේ දැන් අපි ගින්දර අඩු වෙන්නේ තියාගෙන තියෙන්නේ. දැන් මේක හොඳට එහෙට මෙහෙට කලවම් කරගන්න ඕනේ.
ඉතින් අපි ටික වෙලාවක් මේක හොඳට ගින්දර අඩුවෙන් තියාගෙන හොඳට මලව ගන්න ඕනේ. ඉතින් මම අර ගින්දර වැඩි කරගෙන කොළ ටික මැලවිලා යන්න දෙන්නේ නැහැ. ගින්දර උඩරිම අඩු කරලා තියෙන්නේ. ඒ වගේම තමයි එහාට මෙහාට කරගනිමින් මේ ටික හොඳට මලව ගන්න ඕනේ. ඔන්න දැන් හොඳ සුවඳක් එනවා. හොඳ සුවඳක් එනවා. ඉතින් මම චුට්ටක් කාලත් බැලුවා හරිම රසයි. ඉතින් මේක තව ටිකක් මම මෙන්න මෙහෙම මලව ගන්නවා හොඳට. මොකද පොල් දාලානේ තියෙන්නේ ඒ නිසා. මේක චුට්ටක් මලව ගන්නවා මෙන්න මේ වගේ. ඔන්න දැන් අපි අපේ මැල්ලුම හදාගෙන ඉවරයි. ඉතින් මේක හරිම රසයි වගේම හරිම ගුණයි. ඒ වගේම තමයි ලොකු වෙලාවක් යන්නේ නෑ ඔයාලට මේක හදාගන්න. හරිම ඉක්මනින් හදාගන්න පුළුවන් කොළ මැල්ලුමක්. මම ඉස්සෙල්ලාම ඔයාලට පටන් ගත්තේ මේ මැල්ලුමේ තියෙන ගුණ ගැන කියලා. ඉතින් කතර මුරුංගා කියන්නේ බොහොම ගුණදායක පලා වර්ගයක් නැත්තම් කොළ වර්ගයක්. ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාලගේ බත් එකට මේ මැල්ලුම එකතු කරගන්න පුළුවන්. මොකද මේක හරිම රසයි වගේම හරිම ගුණයි. ඒ වගේම තමයි හරිම පුංචි වෙලාවකදී පහසුවෙන්ම හදාගන්න පුළුවන් කොළ මැල්ලුමක්. එහෙනම් අපි ආයෙ දවසක තව රෙසිපි එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.